ඉතින් කොහොමද ඔයාලට ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ඉතින් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා අදත් මගේ YouTube channel එකට. ඔන්න අද මම වීඩියෝ එකක් අරන් ආවා. අපි චූටි දෝනිත් එක්ක ලංකාවට ගිහිල්ලා පහුවෙන්දා ඉඳන් මොනවද උනේ කියලා බලන්න. ඉතින් මුලින්ම අපි ගියා පහුවෙන්දම පෝට් සිටි එකට අපේ පොඩි වැඩක් කරගන්න. මේ ඉන්නේ චූටි දෝනිගේ ලොකු අප්පච්චි. Say hi. පහුවෙන්ද අපි ආවා 9 Wells හොස්පිටල් එකට චූටි දුවගේ PCN එක කරගන්න. ඉතින් අපිට අපොයින්ට්මන්ට් එක තිබ්බේ උදේ 7ට. අපිට නම්බර් 3 තිබ්බේ. ඉතින් අපි පැයක් කලින් ආවා. මොකද ડોක්ටර් කියලා තිබ්බා චූටි දුවට එයාගේ කනේ ජෙල් එක ගාලා හිරි වට්ටලා තමා PCN එක කරන්න ඕනේ කියලා. ඉතින් මේ කලින්ම ඇවිල්ලා ඉන්නේ. ඉතින් 3 සැරයකට මෙයාගේ කනේ ක්‍රීම් එක ගෑවා. හොඳට හිරි වැටෙන්න ඕනි හින්දා. ඉතින් අපිට කලින් බබාලා දෙන්නෙක් හිටිය හින්දා අපිට චුට්ටක් ඉන්න වුණා. ඉතින් ඒ වෙලාවේ අපි දැක්කා කලින් හිටපු චූටි බබාලා දෙන්නම ගොඩාක් ඇඬුවා. ඉතින් අපි චුට්ටක් විතර බය වෙලා හිටියේ. මොකද ජෙල් එක ගෑවට ඉතින් බබාලා අඬනවනේ. අපි හිතුවා ඉතින් මෙයාටත් රිදෙයි කියලා පොඩ්ඩක් විතර දෙන්නම චුට්ටක් අවුල් වෙලා තමයි හිටියේ. අපි බලමුකෝ කොහොමද වෙන්නේ කියලා. ඉතින් මෙතනින් එහාට ડોක්ටර් හොඳ පැහැදිලි කිරීමක් කරා මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා. PCN එකෙන් පස්සේ කොහොමද දුවගේ කන පැසවන්න නැතුව ඒක මේන්ටේන් කරන්නේ කොහොමද කියලා. තමයි ටික. ඉස්සරහින් මගට අල්ලලා පිටිපස්සේ පෙරලරේ ඇදලා ගලවන්න මාසිකින් වගේ ගලවන්න. හරියටම දවස වෙන්න ඕනේ නැහැ. සතරේ ආ හොඳට නිදි වෙලා බලලා කරන්න. ගැලෙව්වා ඉබෙදම දාන එක දාන්න. ඒ දිරාන් කරන්නේ මේකම දානවා නම් හොදලා මේකම දාන්න නැත්නම් උගල දාන එක දාන්න. හෙටයි අනිද්දායි විතර කරකවන්න. කරාද දෙන්නේ එහෙමනේ කන්නේ. ඉස්සරහින් අල්ලලා කරාමක් මෙහෙම කරකවන්න කූර කරකවෙන්න. හෙටයි අනිද්දායි. ඊට පස්සේ ඕනේ ඇදුනොත් පැටලුනොත් තමයි ඉතින් ප්‍රශ්නේ ඉතින් ඇදගන්න එක වෙන ඕගොල්ලෝකින් පැටලෙන්න පුළුවන්. යාතින් පැටලෙන්න බැදෙන්න පුළුවන්.
හදිස්සිය ඇදුනොත් හරි රතු වෙනවා දැක්කොත් ඇන්ටිබයොටික් ක්‍රීම් එකක් දාන්න පියුසිලින් හරි සෆ්‍රොමයිසින් හරි ඔය චුට්ටක් දාන්න මොනවා හරි තිබ්බොත් කෝල් එකක් දෙන්න එකපාරට කලබල වෙලා ගලවන්න එපා වෙහෙනවා. ඒක අපරාධය. ඇදෙනවා වෙනවා. මේක නෙමෙයි පස්සේ වෙනවා. හැමදාම හොදන්න හිතයි අනිත්යි කරකවන්න මාසිකින් තමයි ගලවලා මේක හරි ඔබ දැක්කම මේක අවුරුදු 3ක් පාවිච්චි කරන්න පුළුවන්. අද වතුරෙන් එහෙම හේදලා ගැටුවා. ඒ ඉදිමෙනා වගේ නම් සේලයින් වලින් වගේ හොදන්න අර හදිසි ඇදිලා පැටලලා මොනවා හරි මොන නැත්නම් සාමාන්‍ය නෝමල් එයා වස් දාන වතුර කරන්න. කාටිකක් කියලා මේ අපෝ මෙඩිකල් ග්‍රේඩ් ස්ටේන්ලස් ස්ටීල් 24 karat gold plated එකක් තියෙනවා සිල්වර් plated එකක් තියෙනවා ස්ටෙරිලයිස් එකක් එකේ එන්නේ මේ ඉස්සරහ මේ පිටිපස්ස පූර්ව පිටිපස්ස එකයි ඉස්සරහ විතරයි වෙනස තියෙන්නේ. එකයි. මේක කෝල් කරන්න. චුටි මැනික මක් කරනවනේ. ඔව් මම කරලා ටික පුදුට ගන්න එක. ඔව් ඒක තමයි බහිනවා ඉස්සර. තාචට උඩට ගන්න. ඔය පස්සට යන්න බෑග් එකයි. පිටිපස්සට හොදන්න. ඔර පුත් තියාගන්න. යකින් හොල්ලන්න බෑ. යා බහිනවා කොහොමද? කොහොමද ඒක? මේ බලන්නේ චුටි මැනික නේ. චුටි මැනික නේ. ඔව්. විදියට මේ අතින් මෙහෙම ලාගෙන අර අතින් අපිට හොඳට බලන් හිටියේ. ඉතින් අපි හිතුවට එයා අඬයි කියලා එයා චුට්ටක්වත් ඇඬුවේ නැහැ. ඉතින් වටේ තියෙන සෙල්ලම් බඩු දිහා බල එයාට මං හිතන්නේ එයාට පොඩිවත් වේදනාවක් දැනුනේ නැහැ. හොඳට හිරි වැටිලා තියෙන්නේ නැත්තේ එයාගේ කන් දෙක. කසනා වගේ ගැටියක් වෙනවා නිදියානකට. ඉතින් අල්ලන්න බලයි අපිට මොනවද විදිහට ඩිස්ට්‍රැක්ට් කරලා තියාගන්න. එච්චරයි. දැන් හරියට. හරි. අපි යනවා අත්තම්මිලාව බලන්න. හදිස්සියකට හොඳම උත්තරය වැලිබල් ගාල්ලුවක් තමයි. ඔව් වැඩිම මුදලක් ටක් ගාලා අඩුම පොලියකට ගන්න වැලිබල් ෆිනන්ස් එකට යන්න. ඉතින් දැන් අපි පිටත් වෙන්න යන්නේ අත්තම්මිලාව බලන්න. ඉතින් මුල්ම වතාවට තමයි එයාලා අපේ චූටි දෝනිව දකින්නේ. චූටි දෝනිත් එයාලව දකින්නේ. ඉතින් මුලින්ම යනවා ලංකාවට ආව ගමන්ම අපි දෙන්නම කතා වෙලා හිටියා කල්කිරි බොන්න ඕනේ කියලා. ඉතින් ඒකට තමයි මේ දැන් යන්නේ.
යානට අරගෙන බෑ. අයියානේ අන්න එක අයියෙක් ඉන්නවා. හැංගිලා කොහොමද අයියා දෙවද? ඔතාගෙන ආවේ සීතල මේ කියලා. සිදු මමිට දෙන්න. අල කොහොමද? අනේ වට දෙන්න. ඔයත් දෙන්න. මොන. සිදු මණි මොදෙන්න. යානේ මොදෙන්න. නිකන් කඩේ. අනේ. දැන් අර මුට්ටි එකක් හොඳයිනේ. යා එට යා. සිදු මණි. ගලවන්න සුටියක් දැන් ඕනේ. ඔය අම්මා නැස්නේ සමහර හෙදෙනවා. හෙදෙනවා. අයිතර මම මේක අපච්චිගේ අම්මිගේ ෆොටෝ තියෙනවා. බලන්න. ෆොටෝ තියෙනවා. ෆොටෝ
ඉතින් ඔය විදිහට තමයි අපි ලංකාවට ඇවිල්ලා මුල්ම දවස් ටික ගෙවුනේ. ඉතින් ගොඩාක් සතුටුයිනේ. ඔයාලා පිටරට ඉන්න අය දන්නවා ඇති. තමන්ගේ රටට ආවහම කොච්චරනම් නිදහසක් සැනසෙල්ලක් දැනෙනවද කියලා තමන්ගේ අය ළඟ ඉඳි. විශේෂයෙන් අම්මා ළඟ ඉඳි ඉතින් ගොඩාක් අපි කවුරුත් කැමතිනේ. ඉතින් ඉදිරි දවස් ටිකේ මොනවද උනේ කියලා පුංචි වීඩියෝ මං ගේන්නම්. ඉතින් එකතු වෙලා හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි. බයි.